හිටපන්. යෝ ඩීසල් බෝතලෙ ඉච්චන මචං මිලිලීටර් කීයද මේක ලීටරය ඩීසල් ලීටරෙන් දුවන්නේ ලීටරෙන් දුවන්න හදන්නේ දැන් හයි ගයිස් අද නම් තියන්නේ පෝරු ගාන වීඩියෝ එකක්. ඒ කියන්නේ මායි ගෝසිතයි. ඒ කියන්නේ ඊකෝට එකයි මහින්ද්‍රා 575 මැෂින් එක දෙකම දාලා පෝරු ගාන වීඩියෝ එකක් තියෙන්නේ. දැන් ඉතින් ආයෙ වැඩි ඉවරයි. ඔය අවසාන වීඩියෝ ක්ලිප් එක ආය වීඩියෝ වොයිස් වීඩියෝත් ආයෙ දාන්න වීඩියෝ ක්ලිප් නැති වෙයි. ඔය අවසාන කුඹුර ගන්නේ. ඒ කියන්නේ ආයෙ වැඩි ඉවරයි. යා ඉස්සෙල්ලා වැඩ පටන් ගත්තෙත් අපි අවසාන වැඩි ඉවර ගන්නෙත් අපි දෙන්න තමයි ඉතින් පෝරු ගාන එකක් තමයි මේකේ තියෙන්නේ. ඔක ඉස්සෙල්ලාම ඉතින් කරන්නේ ඉස්සෙල්ලාම නියර වටේ ගහ ගන්නවා. ඔයාලා සමහර නම් ඉතින් ගාන විදිය වෙනස් ඇති. අපි නම් ඉතින් කරන්නේ ඉස්සෙල්ලාම නියර වටේ ගහ ගන්නවා. නියර වටේ ගහ ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අනිත් මැෂින් එක. ඒ කියන්නේ එතකම මම නියර වටේ කියලා දන්නේ නැහැ. ඒක මැෂින් එකේ නියර වටේ ගන්නවා. මම ඊට පස්සේ මම එතකම දෙවෙනි ඒ කියන්නේ හරහ කලනවා ඉස්සෙල්ලාම. ඒ කියන්නේ හරහ කලනවා. කියන්නේ ඉස්සලම දික්කතට නෙමෙයි ගහන්නේ ඊට වටේ රවුමක් ගිහිල්ලා හරහා කඩනවා. හරහා කරලා ඉවරලා තමයි මේ දික්කතට ගහන්නේ. කියන්නේ දෙහිය ගහන්න ඕනේ. ඉස්සලම හරහා කරලා ඉවරලා ඊට පස්සේ හරහා කරලා දික්කතට ගහන්න කලින් වලවල් දින තැන් වල පොඩ්ඩක් තල්ලු කරනවා. අපේ පැත්තේ විතරයි තල්ලු කරන සීනක් තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රැක්ටර් වලින්ම තමයි ලීදු හදන්නේ. වෙනවා JCB දාලා එහෙම හදන්නේ නැහැ මාළුකට. හදන්නේ දැන් ගම් වතුර ගහන් ගියොත් ඒ වගේ තමයි. නැත්නම් ඉතින් අන්නවා මේ රොලියෙන් හොඳට ටිකක් මඩ හරහා කරලා මඩ කරගෙන රොලියෙන් පොඩ්ඩක් තල්ලු කරලා දාලා අර සාමාන්‍ය තියෙන වලවල් ටික වහලා දානවා. ඉතින් මේ තල්ලු කරන විදිහක ඉතින් 2 wheel 4 wheel කියලා නැහැ. තල්ලු කරන සෙට් එකකින් තල්ලු කරනවා. 2 wheel දුවනවා තමයි කියන්නේ ඉතින්. 2 wheel 4 wheel කියලා වෙනසක් නැහැ. කට්ට ටයර් දෙක කට්ට තියෙන දෙයක් දාගත්තා නම් ඔය දුවන්නේ සාකේට. ඉතින් ඊට පස්සේ මම තල්ලු කරලා ඉවරලා දික්කතට යටපැත්තේ දැන් ලියද යටපැත්තේ කියන වල පැත්තේ තියෙන අන්නේ පැත්තේ ඉඳන් මේ උඩ පැත්තට එනකම් ගියේ ගෙවෙන්න ගහනවා. කියන්නේ මේ දෙහිය නෙමෙයි අර හරහා කඩනවා වගේ පුරන් කඩද්දින් ගහනවා වගේ නෙමෙයි. ඒක හීයේ ගෙවාගෙන තමයි උරන්නේ ළඟින් හීයේ ගහගෙන ඔය පේනවා. ළඟින් ඔන්නම හීයේ ගහගෙන අර හීයේ ගෙවාගෙන උඩට යනවා. මේ විදිහට ට්‍රැක්ටර් දෙකකින් ගහන හින්දා ලේසි නැත්නම් ඉතින් තනියම ලියක් දාම මට්ටම් කරනවා කියන්නේ. පැය භාගයක් විතර යන වැඩක් විනාඩි 20ක් පැය භාගයක් විතර යනකොට ට්‍රැක්ටර් දෙකම දාලා දානවා කියන්නේ ඉතින් ඔක විනාඩි ඔය වීඩියෝ එක නම් සම්පූර්ණ වීඩියෝ එක තිබ්බේ විනාඩි 8ක් වගේ. තල්ලු කරන්න ලේසි ඒකින්ද ඊට පස්සේ හාලා ඉවරලා කොට දාලා වුණාට පස්සේ මම ට්‍රැක්ටර් ස්ටාර්ට් තියලා වතුර ටික බොන්නේ. වතුර බීලෙද්දී ට්‍රැක්ටර් නතර වුණානේ යන්න සද්දි. ඉතින් තෙල් ඉවරලා ඊට පස්සේ අර බෝසිත් ට්‍රැක්ටරෙන් තෙල් ලීටරයක් ඇදගෙන බෝතලේ ටිකක් ඇදගෙන ඕකට දාගෙන තමයි ඊට පස්සේ පොම්පෙත් ගහගෙන ටැටේට තෙල් ටිකක් දාගෙන තමයි ගෙදර ගියේ. මේකේ තව වීඩියෝ එකක් පුළුවන් නම් දාන්නම් හොදන්න යන එක. තව දවස් දෙකකින් විතර හොදන්න කියලා තමයි බලාපොරොත්තු. ඒ කියන්නේ හිතාගෙන ඉන්නේ අපි දෙන්න. මොකද වැඩි කරුණාට ෂුවර් නැහැ නේ වී පෙළ වෙන සීන් ආයෙ දෙවෙනි පාර පෝරු ගන්න આવොත් කියලා දවසක් බලනවා ඔකට. ඉතින් පොම්පේ ගහනවා. පොම්පේ ගහලා ඉවරලා ඉතින් ටැටේ ස්ටාර්ට් කරගෙන අපි දෙන්න යන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝ එක දාන්න. හොදලා හරි හොදන්න හරි පොඩි වොයිස් ලොග් එකක් පුළුවන් වුණොත් දාන්න නැත්නම් ඉතින් ෂෝට් වීඩියෝ එකක් දාන්න. ඉතින් ගයිස් එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. බයි බයි.